ඖෂධීය සහ පෝෂණ ගුණයෙන් උසස් දැහැමි දේශීය පාරම්පරික දුර්ලභ ඌනභාවිත ආහාර වර්ග අදට ගැලපෙන නව රසයකින් සහ ගුණයකින් සාධාරණ මිලකට ඔබට ලබා ගැනීමට ඍෂි දැහැමි ආහාර වෙතින් කදිම අවස්ථාවක් විමසන්න 0.707 500යි 990 උපදේශන සේවා සඳහා 0.777 56යි 68යි 83 0.718 40යි 75යි 28 ධර්ම විජය පදනම අංක 387 සරණ පාර බෞද්ධාලෝක මාවත කොළඹ 7 නිවහල් දයකට නිසිරිසි දේ දෙන ඍෂි දැහැමි ආහාර සහ සිල් සොඳයි හෙළදිවියයි ජාතික වැඩසටහනේ සදහැබර දායකත්වයෙන් ඔබ වෙත ගෙනෙන හෙළකිරුළ වැඩසටහන මෙතෙන් සිට ආරම්භ කරන අපිට අවසරයි. අපි බලාපොරොත්තු වෙනවා අද හෙළකිරුළෙන් කලන මිතුදමයි වසවිස නැසුමයි පිළිබඳව කතා කරන්න. ඒ සඳහා අදත් අපේ වැඩසටහනට හෙළකිරුළ වැඩසටහනට සහභාගී වෙනවා අධිකරණ වෛද්‍ය විශාරද කුමුදු දහනායක වෛද්‍යතුමාව ආදරෙන් කවුරුන් පිළිගන්නවා. එතුමා තමයි සිල් සුවඳයි හෙළදිවිය ජාතික වැඩසටහනෙත් ඍෂි දැහැමි ආහාර ආයතනෙත් ගරු සභාපතිතුමා. ඒ වගේම ඔබ බොහෝ දෙනා ආදරය කරන කැමැත්තක් දක්වන අපේ වෛද්‍ය සුජීවා වික්‍රමසිංහ වෛද්‍යතුමියවත් ආදරෙන් කවුරුන් අදත් වැඩසටහනට පිළිගන්නවා. ශ්‍රාවක ප්‍රේක්ෂක හිතවතුනි අද අපිට විශේෂ තව සම්පත් දායිකාවක් සහභාගී වෙනවා. ඇය ප්‍රවීණ සුභවේදිනියක් සජීවනී දිල්ලක්ෂි මහත්මියවත් ආදරෙන් කවුරුන් පිළිගන්නවා. වෛද්‍යතුමා කලන මිතුදමයි වසවිස නැසුමයි කියවහම බොහෝ දෙනාට අත්‍යවශ්‍යම දේ මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ ඊටාත්ම සෝවාන් අංගවලත් අපිට සඳහන් වෙන කාරණා හතරෙන් එකක්. මේ කලන මිතුදම කොයිතරම් දුරටද වරක් වැන්දොත් කැලණියේ කියලා. උපන්දාසෙට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ කියලා. ඒ කැලණියේ කියන්නේ කල්යාණ මිත්‍ර සම්බන්ධය. එහෙම නැත්නම් කැලණිය චෛත්‍ය බොමලුව පුදබිම වැදීම නොවේ. කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිම තමයි උපන්දාසිට කරපු පවු අහිමි වෙන එහෙම නැත්නම් නිවන් මාර්ගයට යොමු වන පරම දුර්ලභ සම්පත. ඒ නිසා අද අපේ මාතෘකාවත් කලන මිතුරු ඇසුර ගැන සහ මේ වසවිස නැසුම ගැන කොහොමද වෛද්‍යතුමා අද වැඩසටහන ප්‍රවේශයක් වරිකාවක් ලබා දෙන්නේ? ඔව් චාමික සියලු දෙනාගේම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා ගායන අවසරයි. ඒ අතරම අපි අද මේ මාතෘකාවට පාදක වෙන්නේ කලන මිතුදමයි වසවිස නැසුමයි කියන්නේ මේ අගෝස්තු මාසය චාමික අපිට අපේ ඇසල මාසයේ වගේම නිකිණි මාසයත් ඉතාමත් වැදගත් හේතුව තමයි අපි පෙරවස් සමාදන් වූ භික්ෂුන් වහන්සේලාට නේ උන්වහන්සේලා ගුණ පුරන්න මේ වස් සමාදන් වෙලා ආරම්භ කරන මාසයේ මුල් දවස් ටික මේ යන්නේ. එතකොට ඒ වගේම අපි උන්වහන්සේලාට උපාසක පිරිසක් උපාසක උපාසිකාවන් විදිහට අපි උන්වහන්සේලාගේ සිතකය කියන සුවපත් කරන ආහාර ඇතුළු සිව්පසය පූජා කරන්නටත් අපි අධිෂ්ඨාන තියන්න ඕන වෙලාවක් මේක. ඒ වගේම අද ලෝක දිනයන් වශයෙන් ජාත්‍යන්තර දිනයන් වශයෙන් සලකනකොට ශාමික අද අගෝස්තු ඒ කියන්නේ මේ නිකිණි පළවෙනිදා සලකන්නේ පෙනහළු පිළිකා දිනය විදියට. ඒ වගේම අද මේ අපි මේ වැඩසටහන් කරන දවස. ඒ වගේම හෙට අගෝස්තු 2 වෙනිදා සලකනවා ලෝක මිත්‍රත්ව දිනය විදියට. ඒතර අපි දන්නවා අද දැන් මේ ඍෂි දැහැමි ආහාර ආයතන විදියට අපි කලන මිත්‍රත්වයේ දෑත දිගු කරමින් විශේෂයෙන්ම මේ රෝබියෙන් අනතුරුටපත් වූ ප්‍රජාවක් වෙත අපි අපේ උපකාරක මිත්‍රත්වය නේ ඒ වගේම සම සුඛ දුක්ඛ වශයෙන් ඒ මිත්‍රත්වයේදී දුකේදී සැපේදී එකට පිහිට වෙන්න ඕන අවස්ථාව කියනකොට අපි දැන් මේ මිතුරන් හතරක් පිළිබඳ විස්තර කරන්න ඕනේ මේ අපේ සිංහලවල් සූත්‍රයේ නේ. ඒතකොට ඒකෙන් අපි දැක්කේ මේ උපකාරක මිත්‍රයා සමාන සුඛ දුක්ඛ මිත්‍රයා අත්තක්කායි අනුකම්පක. එතකොට මේ හැම විතරම මේ අද මේ රෝගියෙන් වෙලී ගිය මේ ජන ප්‍රජාවකට අපි මේ කල්යාණ මිත්‍ර 4 දෙනා විය යුතුයි අපි. ඍෂි දැහැමි ආහාර විදියට හෙළ සුවය විදියට සිල් සුන්දර හෙළදිවේ ජාතික වැඩසටහන විදියට අපි
ඒ දුකටපත් වූ ජනතාව වෙනුවෙන් ඒ රෝගියටපත් වූ ජනතාව වෙනුවෙන් අපි මේ දිය යුතු ආහාර වර්ග අතරින් විශේෂයෙන්ම අද අපි තෝරගත්තේ ශරීරගත විෂ නසන ආහාරයක් හඳුන්වලා දෙන්න. කැඳ වර්ගයක්. අපි දන්නවා යාග සූත්‍රයේ බේසජ්ජ කන්දකයේ යාග සූත්‍රයේ තුල කැඳ වර්ග වල ගුණ බුදුරජාණන් විස්තර කරන 5ක්. ඒ වගේම මහවග්ගපාළියේ බේසජ්ජ කන්දකයේ තුල කැඳ වර්ග වල ගුණ 10ක් විස්තර කරනවා. ඒතකොට මේ හැම එකකෙම ප්‍රධාන ලක්ෂණයක් තමයි මේ ආහාර මාර්ගය, ඒ වගේම අපේ ලේ නහර පිරිසිදු කරනවා කියන එක. ඒ ගුණ අතර විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ බුද්ධ වචනය තුළ ගැඹෙලා තියෙනවා. එහෙනම් මේ කැඳවල තියෙන සුවිශේෂ ගුණයක් තමයි ශරීරගත විෂ ඉවත් කිරීම. ඉතින් ඒ සඳහා අපි හෙළසෝය වෙතින් නිෂ්පාදනය කළා මුලින්ම නිෂ්පාදනය කරපු කැඳ වර්ගයේ විදිහට මේ සුදු පාට ලේබල් කැඳ වර්ගය අපි මේ වෙලාවේ හඳුන්වලා දෙන්න කැමතියි. ඒ වගේම ඒ කැඳ වර්ගයේ පිළිබඳ විස්තර, ඒ වගේම අද අපේ ශූපවේදිනී විදිහට සම්බන්ධ වෙන අපේ සංජීවනී දිල්රුක්ෂි මහත්මිය අපි අද අපිට ඒ කැඳ වර්ගයේ හදන විදිය නේ ඒකට අවශ්‍ය කලමනා ටික මොකද්ද? පහසුවෙන් මේ gedara මේ කැඳ වර්ග හදාගෙන සමහරවිට මේ කැඳ වර්ග හදනකොට මිනිස්සු බය වෙනවා. අම්මෝ මේ gedara. හැබැයි මේ කැඳ මිශ්‍රණය තුළ මේ කැඳ වලට අවශ්‍ය 3-5 වර්ග, කුළුබඩු වර්ග මේ ඔක්කොම මිශ්‍රණයක් විදිහට පැකට් එක ඇතුළෙම තියෙනවා. ඒ වගේම දේශීය පාරම්පරික සහල් වර්ග 4ක්, පච්ච පෙරුමාල්, බටපොළල්, මඩතවලු, කළුහිණටි කියන මේ වර්ග 4 මිශ්‍රණයක් මේක ඇතුළේ තියෙනවා. ඒ වගේම සුදු ලුණු, රතු ලුණු, ගම්බිරිස්, කරපිංච, සූදුරු, උළුහාල්, අබ රම්පේ, කොත්තමල්ලි මේ හැම ඖෂධයක්ම අපි අරගෙන බැලුවොත්, බටහිර විද්‍යාත්මක විශ්ලේෂණයන් බැලුවත් චාමික අපි මේ කැඳ වර්ගයට පාදක වන හෙළනිල වේදකමේ තාක්ෂණය බැලුවත් මේ තියෙන බොහෝ දේවල් අපේ ශරීරගත විෂ අයින් කරන දේවල්. ඒක හින්දා අද මේ කැඳ වර්ග කලමනා ටික අපි එවුව වගේම මේ කලමනා ටික භාවිතා කරලා හදන කැඳ වර්ගයක් සුවිශේෂ ගුණයක් ඇති වෙන්න නම් ඒක සූපවේදී ලක්ෂණ. ඒ කියන්නේ ඒක උයා ගන්න විදිය ඉතාමත් පැහැදිලිව ඒ දීපු ක්‍රමවේදයේ යටතේම කළ යුතුයි. ඉතින් එහෙනම් ඒ සඳහාත් අපි මේ අද විෂය ඉවත් කරන කැඳ වර්ගය හඳුන්වා දෙමින් අපි අද වැඩසටහන කරමු කියලා ආරාධනා කරනවා. ඔද්ද තෙද බල නංවන මේ කැඳ වර්ගය පිළිබඳව අපිට බොහෝ දේ කතා කරන්න තිබෙනවා. වෛද්‍ය සුජීවා වික්‍රමසිංහ මහත්මිය ඔබතුමිය මේ ප්‍රවීණ පෝෂණ වේදිනියක්. පෝෂණ වේදිනියක් නිසා ඔබතුමියගේ මේ කැඳ වර්ගයේ තියෙන පෝෂණය පිළිබඳව බොහෝ දේ අපිට දැන කියා ගන්නට හැකියාවක් තිබෙනවා. සමහර වෙලාවට කියනවා ඕනම දෙයක් ඕනාට වඩා ඕනේ නැහැ කියලා, මේක දිනපතා පානය කිරීම සුදුසු නැහැ කියලා. දැන් අපි දන්නවා සීනි පාලනයේට ගොඩක් වෙලාවට අර මස් බැද්ද වගේ පානයන් දිනපතා ගැනීම ඉතාමත්ම සුදුසුයි කියලා අපි අහලා තිනවා. මේ කැඳ වර්ගයේ ඔද තෙද බල නංවන්නට දිනපතා ගැනීම සහ මේවා ගැනීමේ ප්‍රමිතිය පිළිබඳව අපිට කියා දුන්නොත් පෝෂණයේ පැත්තෙන් ඉතා වැදගත් වෙනවා වෛද්‍යතුමනි. අපි දැන් මේ අපේ රටේ ගත්තොත් අපි බටහිර වෛද්‍යවරුන්ගේ යන උපදෙස් එක්කනේ යන්නේ. දැන් මමත් බටහිර වෛද්‍ය විද්‍යාව සහ බටහිර පෝෂණය තමයි මගේ පශ්චාත් උපාධි දෙකම තියෙන්නේ. එතෙන්දී අපි ඉගෙන ගන්න ඒ රටවල් වල තියෙන කෑම. ඒතකොට කැඳ කියන එක බටහිර රටක තියෙන එකක් නෙමෙයි. ඒතකොට අපේ විෂය නිර්දේශය තුළ අපි කැඳ ගැන දීර්ඝව අධ්‍යයනය කරලා අපිට දැනුමක් ලැබිලා නැහැ. හැබැයි අපි ඉන්නේ පෙරදිග රටක. එතකොට අපි අපේ අම්මගෙන් ආච්චිගෙන් ඉගෙන ගන්නවා කැඳ ගැන. එතකොට පොඩි කාලේ ඉඳන් අපිට කියනවා දැන් බැදි හල් කැඳ දෙනවා, බඩේ ලියනවා නම් බඩේ අමාරුවක් තියෙනවා නම්. ඒ අසනීපයක් වුණාම අපිට හදලා දෙනවානේ ලුණු කැඳ හදලා දෙනවා. එහෙම අපේ පාරම්පරික දැනුමක් තියෙනවා. ඉතින් මේක දැන් මම තේරුම් ගත්තේ දැන් අපිට සුප් එක ගැන උගන්වනවා අපේ විෂය නිර්දේශය. මොකද බටහිර රටවල් වල සුප් එක තියෙන හින්දා. ඒතකොට එහෙ නිර්දේශ කරන්නේ රෝගීන්ට සුප් එක. හැබැයි අපේ රටේ අපේ සංස්කෘතියෙන් අපිට උරුම වෙච්ච එකක් තමයි කැඳ. ඒ හින්දා කැඳ ගැන වෙනමම අධ්‍යයනයක් කරන්න ඕනා. එතෙන්දී දැන් දේශීය හාල් වර්ග, කුළුබඩු, එළවලු, පොල් කිරි මේ එක එකක් ගැන වෙනම අධ්‍යයනය කරලා ඒවා එකතු වුණාම එන නිෂ්පාදනයක් විදිහට තමයි දැන් ඔය අපි මේ මෙතුමා කිව්වා කැඳ වර්ගයත් අපි ඉස්සෙල්ලා දුන්නා. ඒක රොයල් එකේ කියන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ මම ඒ ගැන දැනුවත් වෙනකොට අවුරුද්දක විතර කාලයක් දරුවන්ට සහ ගුරුවරුන්ට දීලා තිබුණා. ඇත්තටම කැඳ කියන එක අර කැඳ බොන්නේ කම්මැලියෙක් කියන අදහසත් සමාජයේ තිබුණානේ. ඇනුමක් ගියොත් අහනවානේ කැඳ බීලාද කියලා. ඉතින් එහෙම වටපිටාවක් තමයි අද අපිට තියෙන. හැබැයි ඉතිහාසය අධ්‍යයනය කරොත් කැඳ වර්ග ගොඩක් තිබිලා තියෙනවා, විශේෂයෙන්ම රෝගී වුණාම.
දැන් රෝගී වුණාම ලොකුම ප්‍රශ්නේ තමයි ආහාර ගන්න එක. අප්පිරියයි කියනවා, කන්න බෑයි කියනවා. ඒ වෙලාවේදී ඉතිහාසයේ පැහැදිලිව ඒ ලිඛිතව තියෙනවා කැඳ වලින් ඒ රෝගියාට අවශ්‍ය පෝෂණය දීලා තියෙනවා. එතකොට රෝගිය සුව වෙන්න උපකාර වෙච්ච බවත් ඉතිහාස ඒ සඳහන් තියෙනවා. ඒකට අපිට තියෙන ප්‍රශ්නේ දැන් අපේ රෝහල් වල අපි කරන්නේ බත් උයනකොට ඒකේ වතුර එක කැඳයි වගේ විදිහට පාවිච්චි කරනවා. ඒත් දැන් ඉතිහාසයේ සාපේ ගෙවල් වල ඒ විශේෂයෙන් තව දේවල් එකතු කරලා තමයි කැඳක් හදන්නේ. ඒතකොට අපි කැඳ එක ගත්තොත් මේ එතකොට අපි පාරම්පරික හාල් දැනට වෙනද පොලේ තියෙන ඔය වැඩි දිනු කරපු හාල් එක සංසන්දනය කරනකොට පෝෂණය වැඩි. විටමින් කංජ ලවණ තන්තු ඇතුළු සියලු දේ වැඩි. එතකොට අපි ඒකෙන් කැඳ එකක් හදනකොට අපිට පෝෂණය තවත් වැඩි වෙනවා. දැන් අපි දැක්ක එක තමයි මේ කැඳ එක බොනකොට කැම රුචි එනවා. එතකොට ලෙඩාට සාමාන්‍ය විදිහට ආහාර ගන්න පුළුවන් වැදගත්ම දේ ඒ කැඳ එක විශ්ලේෂණය කරලා බලනකොට ඒකේ අවශ්‍ය B විටමින් සහ විටමින් කංජ ලවණ මිනරල්ස් කියන ඒවා ඒ රෝගියෙකුට අවශ්‍ය විදිහට ලැබෙනවා. ඒකත් උදව් වෙනවා රෝගයක් සුව වෙන්න. ඒකට කැඳ එකක් කියන්නේ බලපුවාම මේ අර ආහාර දිරව ගන්න ආහාරයක් ගන්න අපහසුතාවයේ ඉන්න කෙනෙකුට සුදුසු දෙයක්. අපි ආහාර නොගෙන ඉන්න අපි තවත් දුර්වල වෙනවා. දැන් සාමාන්‍යනොත් අපිට නොකා ඉන්න බෑනේ. අපි නිරෝගීව ඉන්නකොට. හැබැයි ලෙඩ වුණාම අපිට වැඩිපුර පෝෂණයක් ඕනේ. අවාසනාවට කෑම අරුචියේ හින්දා කන්න බැරුව යනවා. ඉතින් කැඳ කියන එක රෝගී අවස්ථාවකදී රෝගී නොවුනත් දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ උදේ නිර්දේශ කරලා තියෙනවා ස්වාමීන් වහන්සේලාට කැඳ. ඒ කියන්නේ දවල් 12න් පස්සේ ලොකු වෙලාවක් නිරහාරව ඉන්නවා. ඒ නිරහාරව ඉඳලා ඉස්සෙල්ලාම කැඳ එකක් තමයි නිර්දේශ කරලා තියෙන්නේ. ඇත්තටම ගොඩක් ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරන ස්වාමී කියන කාරණයක් තමයි දැන් සමහර වෙලාවට උදේ ආහාර වළඳලා දවල් ආහාර වළඳනකොට බඩගින්න අඩු වෙන්න පුළුවන් නේ. ඉතින් මට උන්වහන්සේ දීපු අවවාදයක් තමයි උදේ පාන්දර කැඳ එකක් වළඳුවොත් ගත්තොත් අර බඩගින්න කියන එක. ඒක තමයි යාග සූත්‍රයේ සඳහන් වෙනවා බඩගින්න යථා තත්ත්වයට පත් කරන්න අවශ්‍ය. ඒ කියන්නේ එතකොට බඩගින්න කියන එක නියමාකාරයෙන් ඇති වෙනවා. එතකොට දවල් 12ට කලින් ආහාර ගන්න රුචියත් මේ කැඳ නිසා අපිට ඇති කර ගන්න පුළුවන්. ඒක අපි ගොඩක් වෙලා අත්දකිනවා බෝවන රෝගවලදී අපිට බඩගින්න නැති වෙනවනේ. ඒ වෙලාවේදී කැඳ විතරක් එයාට බොන්න පුළුවන්. ඔව්. දැන් අපි දැක්කේ ICU වල රෝගියෙක් වුණත් කැඳ දිගුණොත් අකණ්ඩව ඒ රෝගියාගේ ඇඟ වැහැරෙන්නේ නැහැ. නැත්නම් අපි දකිනවා දැන් කිරි වර්ග දුන්නට එහෙම නැහැ. එයා කාලයක් ඉන්නකොට අර පේශි සහ මේද ස්තරය අඩුවීමක් තියෙනවා. හැබැයි කැඳ දෙන්න පුළුවන් වුණා නම් හැබැයි කැඳ කියන්නේ නිකන් නෙමෙයි. දැන් අපි ඒකේ පෝෂණයේ ඉන්න ඒ අවශ්‍ය විදිහට එළවලු එතකොට පොල් කිරි කියන එක අපි අවශ්‍යයි. ඊළඟට පාරම්පරික පෝෂක ගුණයෙන් යුතු සාල් වර්ගයක් එකතු කරන්න. හොඳයි. ඇඟ වැහැරෙන්නේ නැති කැඳ එකක් තමයි දෙන්නේ. ඒ සඳහා තමයි ප්‍රවීණ සුපවේදිනිය සජීවනි දිල්ලක්ෂි මහත්මිය දිහා බැලුවාමත් එහෙම ඇඟ වැහැරෙන බවක් පේන්නේ මේ කැඳ එකකින්. එතුමියත් හොඳ කැඳ එකක් දෙන්න තමයි ඔය කියන ඔක්කොම කලමන. මොනවද සජීවනි මිස්සද්ද අපිට හඳුන්වා දෙන්න කැඳ එක? හෙළ නිල වෙදකමේ සහ පෙරිසි දැහැමි ආහාර ආයතනයේ දවස් 5ට අපි කැඳ 5ක් හඳුන්වලා දෙනවා. ඒ කැඳ 5 අතරින් ගොඩක් රසවත්ව පහසුවෙන්ම හදාගන්න කැඳ වර්ගයක් තමයි මේ අපේ මේ සුදු ලේබලේ කැඳ එක. ඒක පහසෙන් කොට ඊට වඩා පහසෙන් හදාගන්න පුළුවන් කැඳ තියෙනවා. ඕලු වහල් කැඳ එක මම හිතන්නේ ඒක තමයි පහසුම. මේකත් මම හිතන්නේ මේකට කලමන ගොඩක් එකින් එකට වෙනස් ආකාරයකට සකස ගන්න තියෙන්නේ. ඒ වුණාට මේ මට නම් පහසුම කැඳ එක විදියට තමයි මම හඳුන්වලා දෙන්නේ. ඒ විතරක් නෙමෙයි. මට නම් පහසුම ඕලු කැඳ එක මම ඉඳලා වෛද්‍යතුමාට අද ඕලු කැඳ 10ක්ම ගෙනත් දෙන්න කිව්වේ. මොකද ඒක පහසුවෙන් හදාගන්න පුළුවන්. ඒ පහසු ගැන මම හිතන්නේ පොල් කිරි දාන හිතලා. හැබැයි මගේ අම්මත් පහසුයි කියලා වැකම් වැඩියෙන්ම කක්ක කැමැත්තෙන් හදන්නේ සුදු කැඳ එක. අපි පහසුව දැනගමු මෙතුමියගෙන් කොහොමද පහසුව අපි දන්නේ නැහැ දැනුවත් භාවයක් නැතිකමනේ තියෙන්නේ කොහොමද හදන්නේ හරියටම උයන ගෙනා තමයි ඔක පහසුවද නැද්ද කියලා කියන්නේ කොහොමද මේවා හදන්න කොච්චර කාලයක් ගත වෙනවද මොනවද මේවට දාන්න ඕනේ මේවා පහසුද ඒ කාරණා විශේෂයෙන් මතු කළ යුතුයි ඔව් ඇත්තටම චාමික දැන් ගොඩක් වෙලාවට දැන් මට එන දුරකථන පණිවිඩ වලදී ගොඩක් අම්මලා කැඳ පැකට් ටික තැපෙල් මාර්ගෙන් අපි යවුවට පස්සේ ඒ අය ටිකක් මේ ගැන තියෙන අර ලීෆ්ලට් එකෙන් කියුවට පස්සේ ඒගොල්ලෝ තේරුම් ගන්නවා මේක හදන්න එච්චර අමාරුවක් නෑ කියලා. නමුත් අර මම යෝජනා කරානේ මේක හදන විදිහම කියලා දෙමු කියලා.
ඒ අතරමැද සජීවනි මහත්මිය සම්බන්ධ කර ගැනීම තුළ අපි බලාපොරොත්තු වෙනවා අර මේ සාමාන්‍ය උයද්දී වෙන කාලය කළමනාකරන ඒ කියන්නේ අපි අවශ්‍ය කළමනා ටික එක්රස් කිරීම සම්බන්ධයෙන් ගත්තොත් ඇත්තටම මේක පහසු දෙයක්. මොකද හේතුව මේ කැඳ පැකට් ටික තුල අවශ්‍ය කළමනා බොහෝ 90%ක් සපයලා තියෙනවා. ඒ පහසුව අපි දන්නේ නැහැ නොදැනුවත් භාවය නිසා මම එහෙම කිව්වේ. මෙතුමියකින් දැනුවත් වුණාම මේ සකස් කරගනිද්දී අපි මේ දැන් ගොඩක් අය කියනවානේ හාල් තම්බ ගන්න අපහසුයි කියලා. ඇත්තටම මේ සහල් ඇටේ අර පුංචි වංගෙඩියකට දාලා සහල් ඇටේ 4ට 5ට වගේ කැඩෙන්න කොටා ගත්තොත් සාමාන්‍යයෙන් යන වෙලාවට වඩා ගොඩක් අඩුවෙන් යන්නේ වෙලාව. එතකොට ඒකේ ගුණේ අඩුවීමක් වෙන්නේ නැද්ද එහෙම? බ්ලෙන්ඩ් කරොත් තමයි ගුණේ අඩු වෙන්නේ. මේ පෝෂක සංඝටක ටික විනාශ වෙනවා. තලලා ගත්තාම එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඔය දැන් අපි අතීතයේ සහල් කොටා ගන්නවා අපි සහල් කොටනෝනේ වනේ කොටලා අපි ගන්න කියනෝනේ. අතරම ඒ වෙනකොට එතකොට වෙන්නේ මේ සහල් ඇටේ කැඩුනට කැලි වලට කැඩුනට ඒකේ තන්තු විනාශ වෙන්නේ නැහැ. ඒ වගේම ඒ කොටනකොට සහල් වල තියෙන ඒ සෛල බිත්ති කෙටීම තුළ ඒ සෛල බිත්තිය ඇතුලේ තියෙන එන්සයිම නිදහස් වීම තුළ ඒ ඇටේ තියෙන සෙලියුලෝස් වගේ දේව ජීර්ණය වෙලා හොඳට අවශෝෂණය කරන්නත් ඒ කෙටීම පහසු කරනවා. ඒ වගේම උයන්නත් කාලය අඩු කරගන්නත් අපිට ඒකෙන් පහසුවක් කරනවා. සහ වැඩි ගින්දර දාන්න නැතුව මද ගින්දරේම තම්බ ගන්න. ඔය ඒක වැදගත්. සමහර වෙලාවට අපි හිතමු දැන් අපි හැමදේම ෂණිකනේ ෂණික නූඩල්ස් ෂණික පපඩම් ෂණික දේවල් වලනේ අපි හැම දෙයකටම ෂණික හුරු වෙලා තියෙන්නේ. මේ නිසා සමහරවිට හිතෙන්න පුළුවන් මේක ඊට ඉස්සරින්දා වතුරට දාලා තියලා නේද ගන්න ඕනේ. වඩාත් පහසුයි. එතකොට විනාඩි 20ක් විතර වගේ කාලයක් තමයි ඇත්තෙම මට නම් කැඳේක සකස් කරගන්න යන්නේ. දැන් කලින් දවසට මේ දක්ෂින්ද නේද? කලින් දවසේ මේ අර අපේ ලීප්ලට් එක තියෙනවනේ කවරේ. ඒකේ තියෙනවා විස්තර. මේ පාරම්පරික සහල් වර්ග 4ක් එක තියෙන්නේ. ඊට අමතරව අපි අඟලේ වට්ටක්ක කැබැල්ලක් යොදා ගන්නවා. ඊට අමතරව රාබු ගෙඩියකින් පොඩි පෙති දෙකක් යොදා ගන්නවා. අපි කැමරාවට පෙන්වමින් කතා කරමු. මේ වගේ අඟලේ වට්ටක්ක කැබැල්ලයි මේ වගේ රාබු පෙති දෙකක් රාබු ගෙඩියකින්. ඊට අමතරව කරපිංච කොළ 3ක්. අපි හිමීට පෙන්වමු කැමරාවට පෙන්වමු. ඔව්. කරපිංච කොළ 3ක් යොදා ගන්නවා. අතර මේ රාබු යොදාගෙන මොකද රාබු කියන්නේ විශේෂ අපේ ආහාර සංස්කෘතියේ විෂ අයින් කරන අයින් කිරීමේ ගුණය තියෙන එළවලුවක්. වට්ටක්ක තියෙනවා. ආහාර රුචිය වැඩි වෙනවා. ආහාර දිරවන්න පහසු වෙනවා. ඔය කරපිංච කියන්නේත් එහෙම වසවිස ඇදගන්න එකක්ද? ඔව් ඇත්තටම මේ කරපිංච මේ කැඳ මිශ්‍රණය ඇතුළේ කුළුබඩු මිශ්‍රණය තුළ මේ කරපිංච අන්තර්ගත වෙනවා. ඒ වගේම කරපිංච ඒ කියන්නේ නැවුම් තත්ත්වයට යටතේ මේක දාන්න අපි කියනවා. මොකද හේතුව කරපිංච ඇත්තටම ශාරීරිකගත විෂායින් කරන්න අපිට දැන් මේ කැඳ වට්ටුව දිහා බැලුවම මම ඒවත් කාරණා මම කිව්වට කමක් නැහැ නේ. මේක බැලුවම විශේෂයෙන්ම අපේ ශරීරගත විෂ නසන්න ඕන වෙන අවයවය තමයි අක්මාව. ඒ වගේම මේ නසන විෂ අපද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කරන අවයවය තමයි වකුගඩු. ඒතර මේ දෙකටම උදව් කරන්න අවශ්‍ය කලමනා මෙතන තියෙනවා. දැන් සෝදුරු උළුහාල් කරපිංච මේ තුනම විෂ නසන්න, ඒ කියන්නේ අක්මාවේ ක්‍රියාකාරීත්වය, අක්මාවේ විෂ නැසීමේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරන්න, ඒක ප්‍රශස්ත මට්ටමට ගේන්නත්, ඒ වගේම වකුගඩු වලින් මේ නසපු විෂ වකුගඩු වලින් පෙරලා අයින් කරන්න. දැන් අපිට වෙලා තියෙන චාමික මේවා මම හිතන්නේ අපි කතා කළ යුතුයි ඩොක්ටර් සුජීවා. මොකද දැන් අපේ දැන් ඇඟේ විෂ නැසීමේ යාන්ත්‍රණය ඉස්සර තිබිච්ච හාල් වර්ග අපි ගන්න මේ අධික විවිධත්වයෙන් යුතු අපේ කොළ එළවලු ඇතුළු ආහාර රටාවෙන් අපේ ශරීරගත වන විෂ නසන්න පුළුවන්කම තිබුණා. ඒ නැසීමේ ශක්තිය නැති වුණාම වෙන්නේ මේ විෂ ඒ ආකාරයටම අක්මාවටත් වකුගඩුවටත් බලපානවා. එතකොට මේ අක්මාවේ වකුගඩු විනාශ වෙනවා. ඔව් දැන් අපිට සජීවනී මිශ්‍ර හඳුන්වා දුන්නේ ඔතන මේ වට්ටක්කයි රාබුයි මේ කරපිංචා විතරයි. තව දැන් වෛද්‍යතුමා තවත් ගොඩක් දේවල් කිව්වා මේකට එකතු වෙනවා කියලා. තව ඔව් අපි මේ අපේ පැකට් එක ඇතුලේ තියෙනවා ඖෂධීය කුළු මේ ශාක වර්ගයි කුළුබඩු වර්ගයි කුළුබඩු මිශ්‍රණය තුල මිශ්‍රණය ඇතුලේ අපි ඒව සකස් කරලා එකතු කරගන්න ඒකයි සකසා ගන්න. අනිත් එක මේක මට ප්‍රියන්තා සේනානායක මහත්මිය මේක නිෂ්පාදනය කරපු එතුමිය කිව්වේ මේකේ මේ කුළුබඩු පැකට් එක ඇතුලේ තියෙන මේ කුළුබඩු මිශ්‍රණය යම් මට්ටමක වාගෙට උයලා තියෙන්නේ. ඒ කියන්නේ සූප සංස්කරණයක් විදිහට එන්නේ. බැදලා කුඩු කරලා ඒ විදිහට සංස්කරණය කළා තියෙනවා. ඒකට ඒක එකතු කරලා තම්බා ගැනීම පමණයි අවශ්‍ය වෙන්නේ. ඊට අමතරව පොල් කිරි, දිය කිරි, මිටි කිරි, අඬු කෝප්පේ ගානේ අවශ්‍ය වෙනවා. වතුර පිරිසි කෝප්ප 5කට තමයි අපි මේක හදන්නේ.
එතකොට මේ වතුර පීරිසි කෝප්ප පහට අමතරවද දියකිරි පොල් මිටිකිරි දියකිරි වෙනම අපි දාගන්න. මුලින්ම වතුර පීරිසි කෝප්ප 5යි හාල් මිශ්‍රණයයි අර ඇතුලේ තියෙන කුළුබඩු මිශ්‍රණ පැකට් එකෙන් භාගෙකුයි එක ලිපේ තියා ගන්නවා. වතුර කෝප්ප පහක් එක්ක. වතුර පීරිසි කෝප්ප 5. ඊට අමතරව දැන් ඒ ටික දාලා විනාඩි 15ක් 20ක් විතර මදගින්දරේ අපි තම්බ ගන්නවා. තම්බ ගන්න අතරේ තමයි අපි මේ හීනියට ලියාගත්ත වට්ටක්ක කැබැල්ලයි රාබු කැබැල්ලයි කරපිංච කොළ තුනයි යොදාගන්නේ. ඊට අමතරව දැන් ඒ ටික හොඳට තැම්බෙනවනේ විනාඩි 15ක් 20ක් විතර යනකොට මදගින්දරේ. එතකොට තමයි අර ඉතුරු කුළුබඩු පැකට් එකේ භාගෙයි දියකිරි මිටිකිරි පීරිසි කෝප්ප දෙකක් මික්ස්ඩ් කරලා ඒක ආයෙ එකට එකතු කරගන්නවා. එකතු කරගෙන විනාඩි 2-3ක් ඒ කියන්නේ කිරි ටික පැහෙනකන් නටනකන් මේ තම්බගෙන ඊට පස්සේ තමන්ගේ රස අනුව ලුණු එකතු කරගන්නවා. සාමාන්‍යයෙන් කෝප්ප පහකට ලුණු හැන්දක් වගේ වැඩි වෙනවද? ලුණු සාමාන්‍යයෙන් තේ හැඳි 3 කාලක්. මම හිතන්නේ අපි ලුණු කියන්නේ ගොඩක් වෙලාවට Tamanට අවශ්‍ය ප්‍රමාණය ලුණු දාගන්න කියලා කියන්නේ. මොකද සමහර වැඩි ලුණු රසට කැමති සමහර අඩු වෙනකොට ඒකෙන්ද අපි අවශ්‍ය ප්‍රමාණය ලුණු එකතු කරගන්න නේද කියන්නේ. ඒක එහෙම තමයි සඳහන් කරන්නේ. දැන් වෛද්‍යතුමා මේ අපි ඕනම දෙයක් යාත්‍රාව යනකොට උනත් ඕනම දෙයක මාත්‍රාව දැනගෙන අපි හැමදේම කරන ඩොස් එක කියන එක ඉතා වැදගත් වෙනවා. මෙතන ප්‍රධාන වශයෙන් අර දැන් අසනීප වෙලා ඉන්නකොට අර පිරිය ඇති වෙන කැඳ එකක් විදිහට තමයි අපි ගොඩක් වෙලාවට යොදාගන්නේ. එතකොට ඉතින් තමන්ගේ දිවට දැනෙන රස අනුව ලුණු යොදාගත්තට කිසිම ප්‍රශ්නයක් දැන් මේ පිරිය ඇති කරගන්න අපි හිතමු දැන් මේ කියන්නේ සජීවනිම්ස් කියන විදිහට බොහොම රසවත් පානයක් නේ. දැන් කෝප්ප පහම මට බොන්න කියලා අවශ්‍යයි කියලා හිතුණා. ඇත්තට මට හිතුණා දැන් මං කියන්නේ මටත් හැදුනා මටම බොන්න කියලා හිතුණා පහම බොන්න ඕනේ කියලා. එහෙම කීපයක් හදාගත්තාම. එහෙම බොන එක සමහර වෙලාවට මාත්‍රාව අවුල් වෙනවාද? ඒ කියන්නේ සමහර වෙලාවට ඒ ඩොස් එක වැඩි වුණොත් පොඩිපස්ස එනවනේ. මේකේ පහක්ම බිව්වා කියලා එහෙම මාත්‍රාවේ අවුලක් වෙන්නේ නැද්ද? මේ කියන්නේ වැඩිවීමක් ඒ කියන්නේ පෝෂණයේ වැඩිවීමක් හරි මොනවා හරි යම් සංකූලතා ඇතිවීමක් මේ හරහා වෙනවද? ඇත්තටම අපි අර මේ ඖෂධම ගැන කතා කරා. ඖෂධ පෙති වගේ දේවල් ගැන කතා කරනකොට තමයි ડોક્ટર සුජීව ඔබතුමාත් එකතු කරන්නේ මේකට. කන කතා කරනකොට තමයි අපි මේ මාත්‍රාව ගැන කතා කරන්නේ. ඇත්තට මේක ඖෂධීය ආහාරයක්. එහෙමයි. ඒතර මේකේ අපි කියන්නේ අවම වශයෙන් පීරිසි කෝප්පයක් බොන්න කියලා. අවම වශයෙන්. උපරිමේ කියන්නේ නැහැ. ඔව් සමහර අය දවස් ඇතුළත මේක බොනවා. පහම හදාගෙන. එහෙම අය ඉන්නවා. දැන් අපි හිතමු ආහාර වේලක් ගන්න නැතුව මේන් දෙකක් විතර හදාගෙන කෝප 10ක් විතර බොනවා. ඒ ඇත්තටම මේක හරි වැදගත්. මොකද අමාරුයි මේ ඇත්තටම බඩට බරක් දැනෙනවා බඩ පිරෙනවා. මේ කාරණා එහෙම ප්‍රශ්නයක් මම මේක චාමිකගේ මම හිතලා අත්දැකීම් කියන්නේ ඒක හරි චාමික. මම ඇත්තටම මේ කැඳ එක ගැන අපි පර්යේෂණාත්මක අධ්‍යයනයක් කරන ජයවර්ධන විශ්වවිද්‍යාලයේ කොළඹ කාර්මික තාක්ෂණ ආයතනයේ. එතකොට කොළඹ කාර්මික තාක්ෂණ ආයතනය කියන්නේ ලෝකයේ තත්ත්ව සාතිකලත් කාර්මික තාක්ෂණ ඒ කියන්නේ විද්‍යාගාර පහසුකම් තියෙන තැනක්. ඒ වගේම ජයවර්ධන විශ්වවිද්‍යාලය කියන්නේ එතන පෝෂණ වේදී අංශය. එතෙන්දී ඒගොල්ලෝ මේක බැලුවට පස්සේ palatability and acceptability. ඒ කියන්නේ මේකේ රසවත්භාවය සහ ඒකේ ඉල්ලුම කියන එක බැලුවට පස්සේ මේ සුදු කැඳයකට ඒ සියලු පිරිසින් 70%ක්ම කැමති වෙලා තියෙනවා. මේ පිරිසි කෝප් එක ප්‍රමාණයෙන් පිරිසි දැන් සජීවනි කිව්වේ ඒකයි. ඒ පිරිසි කෝප් එක ප්‍රමාණය. ඒකට තියෙන කැමැත්ත සහ ඊළඟට තව එකනේ meal sufficiency කියලා එකක් කියනවා. meal sufficiency කියන්නේ වේලකට කොච්චර ප්‍රමාණවත්ද කියන එක. එහෙමයි. ඒතර ඒකත් 80%ක් ඇතුණා. ඒ කියන්නේ වේලකින් 80%ක් මේ කැඳයකින් දෙනවා කියලා කියනවා. එක කෝප් එකකින්. එක කෝප් එකකින්. ආහාර වේලා. ආහාර වේලා. ඒ කියන්නේ මේක ඇත්තටම මේකේ පෝෂණය බැලුවමත් එහෙමයි. මේකේ පෝෂණය බැලුවම සාමාන්‍යයෙන් විටමින් මේ කැඳේකේ පෝෂණ සංඝටක 16ක් තියෙන ඔක්කොම ප්‍රධාන පෝෂක සංඝටක. දැන් අපි බටහිර වේදකමෙන් කියන්නේ බටහිර පෝෂණ වේදෙන්නේ පෝෂණ සංඝටක කතා කරන්නේ. ඒතර විටමින් A, B වර්ගයේ විටමින් වර්ග, E, යකඩ, සිංක්, කැල්සියම්, මැංගනීස්, කොපර්, තන්තු, මේද, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්. මේවා ගත්තම ප්‍රශස්ත ප්‍රමාණයෙන් තියෙන අතර විශේෂයෙන් B3 සහ B12. අපි දැන් ડોક્ટર සුජීවත් මේක විස්තර කරයි. අපි මස් මාංශ සහ කිරි වලින් විතරක් ගන්න ඕන විටමින් එකක් විදිහට අපි B12 කතා කරන්නේ. හැබැයි B12. හැබැයි මේ කැඳ කෝප්පේ මිලිලීටර් 200ක කියන්නේ පිරිසි කෝප් එක ප්‍රමාණය මේ කැඳ එකෙන් විටමින් B12 158ක් දෛනික අවශ්‍යතාවය සැපිරෙනවා වැඩිහිටියෙක්ගේ.
හොඳයි. ඔබ හෙළ කිරුළ වැඩසටහන නරඹන ශ්‍රාවක ප්‍රේක්ෂක හිතවතුන් බොහෝ දෙනා කැමති මේ තියෙන ගුණ ගැන ආහාර වට්ටෝරු රහස් පිළිබඳ දැන කියා ගන්නට. ඒ නිසා පෑනක් කොලයක් අරගෙන මේ කෙටි විරාමයෙන් පසු අපි සඳහන් කරන දුරකථන අංකයේ මේ හෙළ වට්ටෝරු පොත ඔබට නොමිලේම PDF පිටපත ඔබේ ජංගම දුරකථනයට ඔබට ගෙන්වා ගැනීමට හැකියාව ඇති වගේ අපි සිහිපත් කරමින් අපි කෙටි විරාමයකට යමු වෙලා නැවතත් අපේ හෙළ කිරුළ වැඩසටහනත් එක්ක ඒකාත්ම වෙමු. අපි විරාමයට කලින් ඔබට සඳහන් කරා මේ හෙළ වට්ටෝරු මේ අපේ ආහාර වට්ටෝරු ග්‍රන්ථය මේක අවශ්‍ය නම් මුද්‍රිත පිටපතත් තැපෑලෙන් ඔබට ගෙන්වා ගන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබට මෙහි මම හිතන්නේ මීටත් වඩා සවිස්තරාත්මක ග්‍රන්ථයක් හැටියට ඔබට ගන්නට පුළුවන් PDF පිටපත. වෛද්‍යතුමා ඒකත් අපි සඳහන් කරමින් දුරකථන අංක කොහොමද මේව ගෙන්වා ගන්නේ කියන කාරණා ටික සඳහන් කිරීම වැදගත් වෛද්‍යතුමා. ඔව් අපි මේ දැහැමි ආහාර දේශීය වට්ටෝරු කියලා මේකේ තවත් සංස්කරණයක් අපි පහුගිය කාලේ නිකුත් කරා. ඉතින් අතන මේකේ මේ සාරාංශ පොතක් මේකෙත් මේ කැඳ ගැන සුවිශේෂ විස්තර අඩංගුයි. අපිට එවන්න පුළුවන් රුපියල් 250ක වගේ මුදලකට අපිට මේක එවන්න පුළුවන්. I think තැපෑලෙන් එවන්න පුළුවන්. අපි ඉදිරියට කතා කරමු. අපේ එන මේ ආහාර වර්ගත් එක්ක මේකත් අපිට තැපෑලෙන් එවන්න පුළුවන්. ඉතින් ඒ සඳහා 0.7 කියන අපේ ආයතනයේ අංකය වෛද්‍යතුමා ගොඩක් වෙලාවට ওই දුරකථන අංකයෙන් සම්බන්ධ කරගන්න බෑ කියලා චෝදනාවකුත් තියෙනවා. ඒ නිසා නිසකවම පහසුවෙන් සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් කියමු. අතරම මමත් පෞද්ගලික අංක දෙකක් පාවිච්චි කරන මේ නිසා මොකද කාර්යබහුල ආයතනයේ අංකේ ගොඩක් වෙලාවට කාර්යබහුලයි. ඒක තියෙන ප්‍රශ්නේ. මොකද මේ එන දුරකථන අංකත් එක්ක මොකද මමත් ඉස්සෙල්ලම දෙන්නේ ආයතනයේ අංකය. හැබැයි ඒ වුණාට මම හිතුවා මගේ පෞද්ගලික අංක දෙකක් මේකට දෙනවා කියලා. 0.73 566 883 0.73 566 883. ඒ වගේම මොබිටෙල් අංකයකුත් තියෙනවා 0.71 8 407 528 මේ අංක තුනටම පොදු අංක නැවත කියමු. පොදු අංකය 0.7 මේ පොදු අංකයට ඇත්තටම කතා නොකරත් WhatsApp message එකක් දාන්න අවශ්‍ය විස්තර එවන්න කියලා අනිවාර්යෙන් ඒගොල්ලෝ පුළුවන් හැම වෙලාවකම මේ WhatsApp අංකයට ඒ අවශ්‍ය මේ කෙටි පණිවිඩය එවන්න. හොඳයි. අපේ පෝෂණවේදී සුජීවා වික්‍රමසිංහ වෛද්‍යතුමනි ගොඩක් වෙලාවට දැන් ඔය වසවිස නසන දේ තියෙනවනේ. දැන් කරපිංචා වගේ දේවල් මේ වගේ දාන මේ කුළු බඩු වර්ග සමහර අය මේවා මේවා තියෙන විස ඇද්දලා තින්නේ මේ කරපිංචාවල. ඒ නිසා මේවා ආහාරයට ගැනීම සුදුසු නෑ කියලා මේ තමන්ගේ අපි හිතමු කැඳ පානේ තියෙනවා නම් ඒ කරපිංචා ඉවත් කරනවා. එහෙම නැත්නම් ආහාරේ පිඟානේ තියෙනවා නම් ඉවත් කරනවා. මේවා මේ ඇත්තටම විස මේවා තියෙන හින්දා ආහාරයට ගැනීම සුදුසුද නැද්ද කියන කාරණාවත් අපිට කියා දුන්නොත් වැදගත් වයිදිතුමා. හොඳයි. අපි ඉවර කලින් තනින්ම පටන් ගන්න. දැන් කැඳ එකක් අපි විශේෂයෙන් රෝගියෙකුට දෙනවා නම් කන්න බොන්න බැරි කෙනෙකුට දෙනවා නම් ඇත්තටම හාල් ටික කොටලා දෙන එක තමයි හොඳ. එයාට පෝෂණය වැඩිපුර අවශ්‍ය වෙනවා. එයාට දිරව ගන්න අපහසුතාවයේ ඉන්න කෙනෙකුත් නිසා. මොකද දැනට අර සෛල බිත්තිය තැලෙන එකත් එක්ක ඉන්න එන්සයිම් වැදගත් වෙනවා. එතන ජීර්ණය පහසු කරනවා. ඒ හින්දා රෝගියෙකුට විශේෂයෙන් දෙනවා නම් ඒක හොඳයි. ඊළඟට දරුවෝ. ඇත්තට මේ සුදු කැඳේකේ විශේෂත්වය මේ සුවඳක් එනවා. දැන් අපිට කෑම පිරිය ඉස්සෙල්ලාම ඉන්නේ මේ සුවඳත් එක්ක. දැන් සෙම් ප්‍රතිශාව හැදුනහම අපිට කෑම පිරියක් දැනෙන්නේ නැහැනේ. ඒතකොට මේකේ සුවඳත් එක්ක එකක් හේතු වෙනවා කෑම රුචිය ඇති වෙන්න. විශේෂයෙන්ම පාසල් වල වැඩසටහන් කරනකොට මොකද ඔය මුල කාලේදී කැඳ කියන එක ගැන තිබ්බේ ඒකයි අර ඇනුමක් යනකොට අහනවා ළමයි බුක් කන්නේ බා. ඒතකොට පාසල් වල කැඳ එක හදනකොට විශේෂයෙන්ම තෝරගත්තේ සුදු කැඳ එක. මොකද එතෙන්දී දරුවෝ කැමති. ඒ සුවඳයි ඊළඟට මේකේ තියෙන රසයටයි. ඉතින් සුවඳ ගොඩක්ම වැඩි මේ කැඳ එකේ. ඊළඟට මේ කැඳ එකම අපිට මාසයක් එක දිගට බොන්න බෑ. අපි එහෙම නැත්නම් ඔලුව හැල් කැඳ එකක් හරි එක දිගට එකම මේ විදියකට හදපු එකක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ කිසිම වෙලාවක කරන්න. එතකොට ගැටලුවක් එනවා. ලොකු කාලයක් අපි කියන්නේ කැඳ වර්ගේ මාරු කරන්න ඕනේ. එපා වීමක් වෙනවා කියලා. එපා වීමක් නෙමෙයි. ඇඟෙත් වෙනස්කම් වෙනවා. දැන් සමහර අය හිටියා දැන් ඔබතුමා කිව්වනේ අර ඔලු කැඳ එක රසයි කියලා. ඒක හදාගන්න ලේසි පොල් කිරි විතරයි දාන්නේ. ඒකට සමහර අය එක දිගට මාසයක් බොනකොට ඒගොල්ලන්ගේ ඇවිල්ලා තිබුණා ඒගොල්ලන්ට දැනෙන්න වෙනස්කම්. හැබැයි ඒකේ ඔලු කැඳ එකේ මේ ඒ ඔලු ඒව හැපෙනකොට රහක් එනවා. ඒ විතරක් නෙමෙයි වෛද්‍යතුමනි මේ ඒක නිකන් අර සුප් එකක් වගේ. අන්න ඒ වගේ රෙසිපි එකක් තමයි ඒකෙන් දෙන්නේ. අමුතු රසයක් ඒකේ තියෙනවා. ඒක මේ කියන්නේ එක කෝපයක් බීලා ඇති කියන මදි කියන ගතියක්
තියෙනවා ඔව් ඒ දැන් කැඳේ. අපි දැන් අයිසෝලේට් දුන්නට එහෙම අපි පැය 3ට දැන් මේක මත ගාලා ඒගොල්ලන්ට දෙන්නේ. දැන් බට දාපු ලෝගින් ඉන්නවනේ. නායෙන් බටයක් දාලා තියෙන්න පුළුවන්, බඩට කෙලිම බටයක් දාලා තියෙන්න පුළුවන්. එතකොට අපි කරන්නේ කැඳේක ඉස්සෙල්ලා හොඳට නෑඹිලිය මත ගන්න. මත ගාලා තුනී රෙද්දක් අරන් ඒකෙන් මට අර දාලා හොඳට මිරිකනවා. මිරිකලා ඒක එහෙම 3 පාරක් කරලා ඒක තමයි රෝගීන්ට දුන්නේ. එතෙන්දී අපි මුළු පැකට් එකම හදලා ඒක කොටලා හදන්නේ. එතකොට රෝගියාට දෙනවා ඒ සම්පූර්ණ ප්‍රමාණයම පෙරිලා එන. අර කොටලා හදන එකෙන් ලේසි අර මත ගන්නත් ලේසිනේ. ඔව් මත ගන්නත් ලේසි උයන්න යන වෙලාවත් අඩුයි. අපිට ඇත්තටම උයන්න යන වෙලාවේ ප්‍රශ්නයක් තියෙනවා. අනිත් එක රස වැඩි. දැන් අපි දරුවන්ටනේ කොහොම හරි දැන් මේ හොඳ පුරුදු ඇති කරන්න ඕනේ. දරුවෝ තුල කැඳ බීමේ පුරුද්දක් තිබුණේ නැහැ. ඒ වුණාට අර රාජකීය විද්‍යාලේ පටන් ගත්ත එකත් එක්ක ඒ ලකුණු සහ ක්‍රීඩා කෞශල්‍ය අනිත් පාසල් වලත් දැක්කා. දැන් ගොඩක් ප්‍රසිද්ධ පාසල් වල කැන්ටින් වල මේ කැඳ එක විකිනෙනවා. ඒ හින්දා තමයි අපි ගොඩක් අධ්‍යයනයක් කරගෙන ගියේ. ඊළඟට රෝගීන් ගැන අධ්‍යයනය කරා. ඕකේ. මේ පළවෙනිම දේ කොච්චර පෝෂණය තිබුණත් කන්නේ බොන්නේ නැත්නම් ඒක ප්‍රශ්නයක් නේ. ඒක හින්දා කැඳේකදී අනිත් එක කැඳ ගැන ගොඩක් කතා කරන්නේ වතුර. සමහර අය ගුණ නැහැ කියන්නේ වතුර එක විතරයි විශ්ලේෂණය කරන්නේ. ඒතකොට සමහර කැඳ තියෙනවා වතුර විතරක් පාවිච්චි කරනවා. හැබැයි සමහර කැඳ තියෙනවා ඒකේ සම්පූර්ණ එකම ගන්නවා. දැන් උදාහරණයකට මේ කැඳ වර්ගවලදී කරපිංච කොළ ටික අයින් කරලා මත ගාලා සම්පූර්ණ එකම පාවිච්චි කරන්න ඕනේ. දැන් අපි කරපිංච කොළේ මත ගෑවුනොත් කැස්ස එනවා. අර චූටි කෑලි එනකොට. කරපිංච ඕක දැන් සමහර වෙලාවට කරපිංච කෑලි තුනොත්නේ ඔය පස්සේ එන්නේ ඕක චූටි කෑලි වලට කපාගෙන තුනොත් ඒකත් එක්කම පානය කරාට වරදක්ද? සාමාන්‍යයෙන් දැන් අර කැඳේක අපිට දැනෙනවනේ දැන් අපි රෝගියෙකුට දෙන්නේ එක්ක දරුවෙකුට ඉලක්ක කරනකොට කරපිංච අයින් කරලා දුන්නාට ප්‍රශ්නයක් නෑ. අපිට ඕනේ කරපිංච වල පෝෂණය අපි අරන් ඉවරයි කැඳේකට. දැන් ඇත්තටම කැඳේක කියන එක ගොඩක් අය වරද්දන්නේ ඒකනේ. දැන් සමහර අය නහන රාබු හොඳ කන්න එපා කිව්වා කැඳේක කමක් නැද්ද කියලා. ඒතකොට රාබු නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ වෙනමම එකක්. අපි ඒක තේරුම් ගන්න ඕන. රාබු වට්ටක් ඔය ඔක්කොම ඇවිල්ලා එන එක අරවට වැඩිය වෙනස් එකක් තියෙනවා. හැදිලා එනකොට. ඒ හින්දා දැන් අපේ ඉලක්ක වෙන්න ඕනේ අපි දෙන එකනන් හැමතිස්සෙම කාටද අපි මේ කැඳේක දෙන්නේ. ඒතකොට රෝගියෙකුට දෙනවා නම් රෝගියාගේ පෝෂණය. එතකොට රෝගියාට කන්න බැයි නම් එතෙන්දි වැදගත් වෙන්නේ කන්න බැරි එක්කෙනාගේ ශරීරේ මූලික කාර්ය කරන්න ඕනේ පෝෂණයත් ලෙඩේ හොඳ වෙන්න ඕනේ එකයි දෙකම දෙන්න ඕනේ. එතකොට මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ කරපිංච කොලයක් එයා ගන්න ඕනේ කියන එක. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඔබතුමා කිව්ව එක තහවුරු වෙලා තියෙන විද්‍යාත්මකව. ඔබතුමා කියවනේ මේ ඔලුහල් කැඳේක නැත්නම් මේ කහපාට ලේබල් එකේ තියෙන කැඳේක ගොඩ රහයි කියලා. ඇත්තටම මේ පැලටබිලිටි ඇක්සෙප්ටබිලිටි කියන මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණය තුළ 100% සියලුම දෙනා කැමතියි කියලා සියලුම දෙනා මේ රසවත් කියලා 100%ක්ම පිළි අරගෙන තියෙන එක තමයි මේ හොළුහල් කැඳේක. ඔව් එහෙම බැලුවම මම හිතන්නේ මේ පෝෂණ විදී සුජීවා මහත්මිය සජීවනි මහත්මිය රසම කැඳේක ඒක කිව්වට වඩා මං කියපු එක තමයි තහවුරු වෙලා තින්නේ. නෑ වැඩි තියෙන්නේ දැන් කලාතුරකින් හැබැයි ඕලු කැඳේක ප්‍රතික්ෂේප කරන්න නැත් ඉන්නවා. හැබැයි ගොඩාක් කලාතුරකින්. ඒගොල්ලන්ට ඕලුබත් කන්නත් බෑ. ඕලුබත් කියන එක දැන් අපි ඒ මොනවද ඕලුබත් කියන්නේ? දැන් අපි කාලා තියෙන්නේ මේ වී කියන එක විතරක් නෙමෙයි බත් විදියට. අපි අපේ කෑම එක විශේෂයෙන්ම දවස් ගාණක් කතා කරන්න පුළුවන් මේ අපිට උරුම වෙච්ච කෑම එක අපි මුතුන් මිත්තන්ගේ. එතකොට ඒ අය දැන් ගොඩක් ප්‍රශ්න තියෙන ඇත්තටම වී ගැනනේ. නේද? එක කාලයකට වී නැහැ කියනවා ඊළඟට ගණන් කියනවා. ඒක වෙලා තියෙන්නේ මේ එකක් මත යැපෙන එක. මේ තුන් වේලම බත් කෑවයි කියන එක සමාජගත වෙන්නේ යටත් විශ්වවිද්‍යාලයේ. ඊට කලින් අපි බත් වර්ග ගොඩක් පාවිච්චි කරලා තියෙනවා. එකක් තමයි ඕලු බත්. ඒ කියන්නේ ඕලු ඇට ටික අරගෙන ඒක වතුර දාලා තම්බලා කාලා තියෙනවා. අපේ අම්මලා කාලා තියෙනවා. දැන් ඔය පැකට් එකේ තියෙන ඕලු හාල් කියන්නේ එහෙම එකක්ද ඔය? දැන් ඔබතුමා කඩේට ගිහලා ඕලු හාල් ගෙනිහිල්ලා පෙඟෙන්න දාලා මේ වතුර දාලා උයන්න. ඒක බත් වගේමයි බත් ඇටයට වැඩිය පොඩි අපිට එළවලු එක කන්න පුළුවන්. ඒ කියන්නේ කඩේ තියෙනවද ඕලුහල් කියන ඒවා ගන්න? ඇත්තටම දැන් අපිට ඔලුහල් සම්බන්ධ ව්‍යවසායකයෙක් දැන් අපිට පොරොන්දු වෙලා ඉන්න ඔලුහල් සපයන්න. ඒ වගේම මේ සාමාන්‍ය සිංහල බේත් බඩු කඩවල තියෙන ගණන් එකම දේ මේ තියෙනවා. මේ ගණන් නෑනේ දැන් මේ පැකට් එකේ මම දන්නේ මට හම්බ වෙච්ච පැකට් අඩුවට හම්බුණාද දන්නේ 130ට මම ওই පැකට් එක ගන්න ගත්තේ මේ ඕලුහල් තියෙන පැකට් එක. ඔව් දැන් පහුගිය දවස්වල අපිට මේ තියෙන ජීවන මේ ප්‍රශ්නත් එක්ක මේ මිල වැඩිවීමේ ප්‍රශ්නත් එක්ක අපිට 160 කරන්න සිද්ධ වුණා. නමුත් ඒත් මම හිතන්නේ ඒත් රුපියල් 30ක් වගේ ප්‍රමාණයක් තමයි එක කැඳ වීදුරුවකට යන කලමනාටිකට යන්නේ. අතන පස් දෙනෙකුටනේ. එතකොට
දැන් අපි පාඩුවක් නෑ නේද? ශාමික අනිත් එක දැන් ওই රස ගැන කතා කරනකොට දැන් අපි මේ ගොඩක් වෙලාවට මේ වර්තමානයේ පුරුදු වෙලා ඉන්න දරුවෝ අර උමාමි කියන රසයට තමයි මූලිකව පුරුදු වෙලා. හැබැයි මේ කැඳ වර්ග පහේ මේ පෝෂණයට අමතරව අපි දන්න තිත්ත කටුක අම්ල ලවණ නේ කෂාය මේ වගේ රස වර්ග මధుර කියලා රස වර්ග ෂඩ් රසයක් ගැන කතා කරනකොට ඒතර මේ ෂඩ් රසයම මේ කැඳ වර්ග පහ තුල අන්තර්ගතයි නේ ඩොක්ටර් සුජීව. ඒතර මොකද මේ හේතුව මේ වර්තමානයේ මේ රස 6ට දරුවෝ පුරුදු කරන්න අවශ්‍යතාවයකුත් තියෙනවා. ඔව් දැන් මගේ සජීව නිමිස් එක්කත් ඕක අපේ පෞගේ දවසේ අපේ ගෙදර තුන දාන්නේ වෙලාවේ නංගි මේ පාසලක මේ ඔය සම්බන්ධ වෙලා හින්දා නංගි කිව්වේ පාසලේ දැන් ඔය මේ දැන් අලුත් මේ චක්‍රලේඛනයට අනුව තියෙන ආහාර වලින් දැන් ආපන ශාලා හිමියන් කියන්නේ ආහාර ඉතුරු වෙනවා කියලා ගොඩක්. ඒ කියන්නේ ඒ රසයට හුරු වෙලා නැහැ කියන ප්‍රශ්නේ. ඇට වර්ග ඔක්කොම ඉතුරු වෙනවා කියලා කිව්වා මටත් මතකයි කියනවා. ඒක තමයි වෛද්‍යතුමා. ඇත්තටම අපි යන්නේ ඒ අපි සම්‍යක් ප්‍රයෝගයක් තියෙන්න ඕන අර ස්ට්‍රැටජිස් කියලා කියන්නේ අපිට ස්ට්‍රැටජිකලි සම්‍යක් ප්‍රයෝගාත්මකව අපිට මේක හඳුන්වලා දෙන්න ඕන. එතකොට අපි දැක්කේ මේ දැන් උදාහරණයක් වශයෙන් රොයල් එකේ නේ කොළඹ රාජකීය විද්‍යාලයේ මේ කැඳ එක මුලින්ම හඳුන්වලා දුන්නේ කැඳ කියලා නෙවෙයි. එනර්ජයිසර් ඩ්‍රින්ක් කියලා. එනර්ජයිසර් ඩ්‍රින්ක් වම අර කොකා කෝලා වලට පෙප්සි කෝලා වලට අබ්බැහි වෙච්ච දරුවෝ ඒක බිව්වා. ඉතින් නමුත් පස්සේ ඒගොල්ලෝ තේරුම් ගත්තා මේ කැඳ එකක්. ඊට පස්සේ කැඳ නමින්ම දුන්නා. හැබැයි දරුවෝ ඒ විදිහටම පානය කරා. හොඳයි සමහර වෙලාවට සජීව නිමිස් දැන් අපි දැන් ඔය වගේ හදාගන්න අපි කාර්යබහුල වුණාම එක සැරේ කැඳ පැකට් 4-5ක් හදලා ඒක අපි අවශ්‍ය වෙලාවට ඒක ශීතකරණය වගේ දාලා රත් කරලා බීමෙන් මේකේ රසය අඩු වෙනවද ගුණය අඩු වෙනවද එහෙම ගැටලුවක් තියෙනවද මේක එක සැරේ හදාගැනීමේ ප්‍රශ්නයක් පිළිබඳව කොහොමද? ඒ හදාගෙන දෙකට බෙදාගෙන ශීතකරණයේ තියලා කූල් එක පොඩ්ඩක් යන්න එළියෙන් තියලා ආයි රත් කරගෙන පානය කරන්න පුළුවන් රසයේ වෙනසක් වෙන්නේ නැහැ. ඇත්තටම කොහොමද දෙකට කරන්න පුළුවන්. එකක් තමයි මේ කලමනා වලින් භාගයක් කරන් නේ කැඳ එක හදාගන්නත් පුළුවන්. ලේසි විදිය තමයි. හැමදේම භාගයක් ගන්න ඕනේනේ. හැම භාගේ නම් එකක දෙකක බෑ සියල්ලම භාගෙ වෙන්න ඕනේ. ඊළඟට කැඳ එක කිසි ගැටලුවක් නැහැ. පැය 24ක් ශීතකරණයේ තියලා එළියට අරගෙන හැබැයි එතෙන්දී අපි අර පැහෙන්න රත් කරන්නේ බොන ගන්නට විතරයි රත් කරන්නේ. ශීතකරණය හොඳ නම් ඊට වැඩිය තියාගත්ත හැකි. හැබැයි ඒක තමුන් වගකීම බාර ගන්න ඕනේ. ඉතින් කැඳ එක නරක් වෙලා කියලා අපි පැහැදිලිව දකිනවනේ. චුට්ටක් අර බලපුවාම ඇඹුල් ගතිය තියෙනවා නම් අඳුන ගන්න පුළුවන්. හැබැයි ගැටලුවක් නැතුව තියාගන්න පුළුවන් ඕනේ. වෛද්‍යතුමනි මෙහෙම තව මේ ඕව හදනකොට මට ඇතුණු ප්‍රායෝගික ගැටලුව අහන්න ඉස්සෙල්ලා මට මේක නිවේදන මේ පෝරකකාරයෙන් අමතරව මේක මාත් ඇත්තටම ඔය කැඳයකට වෛද්‍යතුමා කිව්වා පහුගිය දවසේ මගේ අර සීනි සාම්පලයක් චෙක් කරද්දි පොඩ්ඩක් මට්ටම වැඩි වුණාම වෛද්‍යතුමා කිව්වා මේ දැන් කැඳ බොන්න පටන් ගන්න ඕක හරියයි කියලා. ඒ නිසාම මම කැඳ බොන්න පටන් ගත්තා. හැබැයි ওই කැඳ හදනකොට මේ මම ගෙදරත් පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. දැන් අපේ ඔබතුමියගේ ගුරුවරයා හැටියට ඉන්න මේ අපේ රටේ හිටිය ප්‍රවීණතම පෝෂණ වේදිකා හැටියට මුළු මහත් අවිවාදයෙන් තොරව පිළිගන්න මහාචාර්ය ජගත් වංශපාල මැතිතුමා. එතුමා කියන කාරණාවක් තමයි මේ කුරානයේ පවා තියෙන එකක් තමයි කළුදුරු කියන එක. කළුදුරු අත්‍යවශ්‍ය දෙයක් අපේ සිංහල ජන සමාජයේ වියකිය ගිය නමුත් ඒක ඇති කරගත යුතු අත්‍යවශ්‍ය අංගයක්. මගේ ආදරණීය මෑණියුත් වෛද්‍යතුමා නැති වුණේ මේ ලිවර් සිරෝසිස් කියලා. අක්මා මේ තියෙන ප්‍රශ්නයක් ඉඳන් අම්ම නැතුනේ. ඒ නිසා අපි ගොඩක්ම බයයි අර මේ අපි කියනවානේ මේ ගිනි පෙල්ලෙන් බැට කාපු මිනිහා කලාමැදිරි එළියටත් බයයි වගේ. ඒක හින්දාම කළුදුරු ගෙනල්ලා මං තියාගෙන ඉන්නේ. මං මේ ඔය කැඳ හදද්දි මං කළුදුරු දැම්මා. දැම්මම ගෙදර කිව්වා මේ තියෙන වට්ටෝරුවට අමතරව ඕවා දාලා මේක මේ ගුණය ඔක්කොම වෙනස් වෙනවා. ඒ නිසා දාන්න එපා කියලා. දැන් මං කරන්නේ ওই විදිහට හදලා මම පානය කරන එකට විතරක් කළුදුරු දාගෙන බොන එකක් වයිද. මේක සුදුසුද නැද්ද කියලාත් අපිට කියා දුන්නොත් වැදගත් වෙනවා. මේකට අදාළ නොවුනත් ඒක වැදගත්. දැන් මෙතන දීලා තියෙන්නේ විශේෂ වට්ටෝරුවක්. එතකොට ඒක වෙනස් කරන්නේ නැතුව හදා ගන්නවා නම් තමයි ඇත්තටම හොඳ. ඇත්තටම කළුදුරු වල වරද නෙමෙයි තියෙන්නේ. ඒ වට්ටෝරුවත් එක කළුදුරු යන්නේ නැහැ. මොකද මේකට සූදුරුත් දානවනේ. හැබැයි කළුදුරු දැම්මම ඒක හැපෙනකොට පොඩි මේකකුත් තියෙනවා. නමුත් අර ඒකයි කියන්නේ මේ කැඳවල තාක්ෂණයක් එක තමයි යන්නේ. සුප් එකේ ඕක නැහැ. දැන් ඔබතුමා සුප් එකක් බොනවා නම් ඕන දෙයක් දාගන්න පුළුවන්. ඒක මොකද තාක්ෂණයකට හදපු එකක් නෙවෙයි. කැඳ කියන්නේ ලෙඩක් හෝ පෝෂණ අවශ්‍යතාවයක් අරමුණු කරගැනීමෙන් හදන එකක්. ඊළඟට අනිත් එක තමයි මේ චාමික අද කාලේ ගත්තම මේ විෂ නිසා නැසෙන ප්‍රධාන අවයවයන් දෙකක් තියෙනවා අපේ අක්මාව. අද අපේ රටේ
70%කට 80%කට එහා වැඩිහිටියගේ අක්මාව තෙල් තැම්පත් වෙලා අක්මාව අක්‍රිය වෙන්න පටන් ගැනීමේ මූලික තැනට ඇවිල්ලා තියෙනවා. ඒක තමයි පරිවෘත්ති ආබාධයේ ප්‍රධානම ව්‍යාධි වේද ලක්ෂණය කියලා හඳුන්වන්නේ මේ අක්මාවේ ප්‍රශ්නේ. ඒක අහිංසක කාන්තාවන්ට දැන් නොන ඇල්කොහොල් මේ සිරෝසිස් හැදුනට ඒ බොන ඇයට ඉතින් ඒක සාධාරණයිනේ. ඒක සබාදාම එහෙම කරාට වරදක් නැහැනේ. දැන් අපේ මගේ ආදරණීය මෑණියන් මේ මොකද මේ ඇල්කොහොල් පානය කරලා නෙවෙයි. එහෙමනේ ඒත් මේ ඔය ලිවර් සිරෝසිස් හැදිලා තමයි නැති වුනේ ඇත්තටම. ඔතන මේ දැන් වෛද්‍යවරු වුණාම විශේෂයෙන්ම ඔය මේ ස්කෑන් කරන ඒකකවල ඉන්න වෛද්‍යවරු කියන්නේ දැන් නිරෝගී අක්මාවක් දකින්න නැහැ කියලා. ඔක්කොගෙම ඔය තෙල් තැත්පත් වීම බහුල වෙලා තියෙනවා. ඒක එන්න පහුගිය කාලේ වැඩි වුණා අවුරුදු ගාණක් තිස්සේ. දැන් මම පෝෂණ සායන කරනකොට මම දැක්ක එකක් තමයි මේ ළමයින්ගේ ස්කෑන් පරීක්ෂණේ ළමයා යොමු කරන ළමයාගේ තියෙනවා අපි වැඩි liver ශ්‍රේණිගත කරනවා 1 2 3 4 කියලා. එක හෝ දෙක මට්ටමේ ළමයි හිටියා. ඇත්තටම ඒක අර මෙතුමා කිව්වා වගේ දැන් ඔය දියවැඩියාව, කොලෙස්ටරෝල් වැඩිවීම ඊළඟට ඒකෙන්දි මහත මේ ඔක්කොම අරගෙන කියනවානේ පරිවෘත්තීය සහ ලක්ෂණ කියලා. ඒ ඔක්කොම එකතු වුණාම හොඳ නැති හින්දා ඒකේ ඒ ආරම්භය විදිහට දැන් පරීක්ෂණ පත්‍රිකාවල තියෙන මේ අක්මාවික. ඒක කතා කරන අඩුයි මොකද අක්මාව තෙල් තැම්පත් වීම හොඳ කරන්න නිශ්චිත ඖෂධයක් තාම හොයාගෙන නැති නිසා. හැබැයි අපි දැක්කා මේ කැඳේක මාස කැඳ වර්ග අපි එතකොට 4ක් දුන්නා දිගටම. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ඒ තියෙන සහල් කුළුබඩු පොල් කිරි එළවලු වල තියෙන ගුණය තමයි එකතු කරන්න එක බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ දත්ත වලින් දැක්ක මාස දෙකක් යනකොට මේ ෆැටි ලිවර් එක දෙක අයගෙන සම්පූර්ණයෙන්ම හොඳ වෙලා no fatty liver කියන එක තත්ත්වෙටම ඇවිල්ලා තිබුණා. ඊළඟට අපි දැක්කා 3-4 කියන එක ආපහු ගන්න හරි අමාරුයි කියන එකක් තියෙනවා. හැබැයි කැඳ එකත් එක්ක ඒකත් පහලට ඇවිත් තිබුණා. රෝගීන්ගේ වාර්තා අපි දාලා අතන පේපර් එකක් දැම්මා. අපි කියන එක මේකට පොඩි සමීප ඡායාරූපයක් ගන්න පුළුවන් නම් හොඳයි. 2019 වසරේ අපි මම මේ අර නොමිලේ මේ ෂෙයා කරන PDF කියන මේ ලොකු පොතේ මේක තියෙනවා. ඕන කෙනෙකුට බලන්න පුළුවන්. ඕන කෙනෙකුට ගෙන්න ගන්න පුළුවන්. ගෙන්න ගන්න නොමිලේ. එතකොට මේක මේ International Journal of Food Science and Engineering කියන මේ ඇමරිකානු සංග්‍රහව. එතකොට මේක මේ සංග්‍රහව තුල අපි 2019 වසරේ ඩොක්ටර් සුජීවා ඇතුළු අපි කණ්ඩායම් පළ කරේ මේ මෙතුමිය මේ කියන විස්තර දැන්ට ඇමරිකානු මේ වෛද්‍ය විද්‍යාත්මක සංග්‍රහය පළ කරලා තිනවා. ඉතින් ඒකෙන්ද මේකත් විශේෂයෙන් බලන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳවත් මේක සඳහන් කරලා තියෙනවා. අන්තර්ජාලයෙන් ගන්නත් පුළුවන්. ඔව් අන්ද නෑ ඔබතුමාට WhatsApp පණිවිඩයක් යොමු කරාම මට WhatsApp පණිවිඩයක් යොමු මම කලින් කියපු නම්බර්ස් වලට කලින් කවට දැන් අලුතෙන් වැඩසටහන බලන කවුරු හරි එකතු වුණොත් ඒ අංකේ සඳහන්. ඔව් ඇත්තටම 0.7 WhatsApp කරොත් ගොඩක් වෙලාවට අපේ දරුවෝ ටික මේ කොයි වෙලෙත් ඒ පොත ෂෙයා කරනවා. ඔව්. ඒ සියලු දෙනාට ෂෙයා කරන මේ පොත මම නිතර පෙන්නන්නෙත් ඒකයි. එතකොට මේ පොතේ PDF පිටපත මේක පිටු 186ක වර්ණ පින්තූර සහිතව තියෙන පොතක්. මේකේ තියෙන දුර්ලභ ආහාර වර්ග තියෙනවා. ඒ ආහාර වර්ගවල ලක්ෂණ තියෙනවා. ඒ ආහාර වර්ග ගුණ තියෙනවා. ඒ උයා ගන්න විදි. ඇතුළු සමස්ත සංක්ෂිප්ත විස්තරය මේ පොතෙන් ගන්න පුළුවන්. ඉතින් මේක ඇතුලේ තමයි අර අපි කියන විද්‍යාත්මක තොරතුරුත් තියෙන්නේ. ඒතකොට මේක 0.7.7990ට මැසේජ් එකක් දැම්මත් ඇති අපිට මේකේ පොත කොපි අපි එවන්නම්. ඊට පස්සේ ඒ පොත බලලා අපේ නිෂ්පාදන ඇනවුම් කරන්නත් පුළුවන්. මම කැමති යන්නේ එහෙම කියන්නේ අවබෝධයක් එක්ක ඇනවුම් කරනවා නම් අපි කිව්ව හින්දාම වෙන්නත් එපා. නේ මොකද ඒ ගුණ දිහත් බලලා ඇනවුම් කරනවා නම් වඩාත් හොඳයි. දැන් මම ගොඩක් වෙලාවට අපේ මේ ඇනවුම් කරන අයට දැන් මම ගොඩාක් වෙලාවට ඒ පොත කාටත් යවන ඉස්සෙල්ලා මම කියලා මේකත් බලලා ඔබතුමී කතා අපි කිව්වටම අහන්න එපා කියලා. ඒක අර කියන්නේ මොකද මේ තොරතුරු වල නිර්වැද්‍යතාවය සහ ඒ උගත්කමකුත් එක්ක දැනුම ආකල්ප කුසලතා කියන මේ හැම තුනම සම්පූර්ණ වුණොත් නේ අපේ මේ ඵලදායිතාවය වැඩි වෙන්නේ. යන්නේ ඒ විදිහට කතා කරන්න කියලා තමයි අතන මේ විශේෂ ආහාර කියන්නේ එක පැත්තකින් දැනුම දෙන මේ ආහාර දෙන තැනක් විතර නෙවෙයි දැනුමත් දෙනවා. ඉතින් ඒකින්ද මගේ පෞද්ගලික අංකෙත් දෙන්නම් 0.73යි 566යි 883 කියන අංකෙටත් කතා කරන්න පුළුවන් WhatsApp කරන්න පුළුවන්. මම ගොඩක් කාර්යබහුල හින්දා WhatsApp කරන්න පුළුවන් නම් තාමත් වෙලි. ඔව් පණිවිඩයක්. මැසේජ් පණිවිඩයක් දෙන්න පුළුවන්. පණිවිඩයක් හරි voice message. ඒ වගේම WhatsApp නැති අමල තාත්තල ඉන්නවා නම් මට කෙටි පණිවිඩයක් හරි වන්න. ඒ වගේම 0.71යි 407 කියන මොබිටෙල් අංකෙත් මම ඉන්නවා. ඒකටත් අපිට WhatsApp කරන්න පුළුවන්. අවශ්‍ය වුණොත් කෝල් කරන්න.
ඉතින් ඒ හැම දෙයකටම අපි සැදී පැහැදී ඉන්නවා. මොකද හේතුව මේ අපේ වැඩසටහනේ නම කලන මිතුදමයි වසු විසනසුමයි. ඉතින් ඇත්තටම කලන මිතුදමයි දෑත දිගු කිරීමේ එක මෙහෙයුමක් තමයි මේ ඍෂිදහමී ආහාර වලින් කරන්නේ. හැබැයි අද වැඩසටහනේ කල්ලමිතුදම මීට කලින් වෛද්‍යතුමා මේ පහුගිය සතියේ අපේ මගේ ආදරණීය මෑණියන්ගේ මේ අවුරුදු 5ක් වෙන වර්ෂ පූර්ණිය වෙනුවෙන් දුන්න දානේ. මොකද අම්ම නැති වුණේ මේ වගේ ආහාර නිවැරදි ආහාර රටාවකට යොමු නොවුණු නිසා. මට හිතුණා ඇත්තටම නිසිරිසි දෙම. ඒ කියන්නේ දැහැමි ආහාරයෙන් තමයි මේ දානේ දිය යුත්තේ කියලා. ඒ නිසා අපේ ගමේ විහාරස්ථානයේ මතගම බෝපිටි සීලවංශාරාම පුරාණ විහාරයටත් ඒ වගේම ඓතිහාසික පස්සෙදුන්නට ඓතිහාසික දලුක්කලකන්ද චිත්ත විවේකාශ්‍රමයටත් ඍෂි දැහැමි ආහාර ආයතනයේ ඕඩර් කළා. ඒ දැහැමි ආහාර තමයි දෙන්න පුළුවන්කම ලැබුණේ. මම හිතන්නේ වෛද්‍යතුමා ඒ සඳහා වෛද්‍යතුමාගේ ආදරණීය බිරිඳ විශේෂඥ වෛද්‍යතුමිය ඒ සියලු දෙනාටම කිතුල් පිටි පොඩිම නොමිලේ අපිට දානය කරා. අනිත් ඒවත් මම හිතන්නේ නොමිලේම වගේ තමයි අපේ ලොකු අය කිරීමක් කළා තුන්නේ නැහැ. මේ ආහාර දෙනකොට මේ පොත් ප්‍රධානිකුත් කරා. මට මොකද යන්න ඉස්සෙල්ලාම කිව්වා අපිටත් මේ පොතක් ඕන කියලා. මේ අපේ වැඩසටහන බලන මේ කීප දෙනෙක් මේ පොත් ඉල්ලීමක් කරා. ඒ වගේම ආරණ්‍යයටත් විහාරස්ථානයටත් පොත් පූජා කරා. ඒක ගොඩක් වටිනවා කියලා අපේ මෙහෙණින් වහන්සේලාත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තිබ්බා අපේ තාත්තත් එක්ක මේ පොත් පූජා කිරීමත් ඉතා වැදගත් බොහොම වටිනවා කියන කාරණාව වෛද්‍යතුමා. ඇත්තටම මෙතන මේ ආහාර ගැන පෝෂණය ගැන මූලික දැනුමක් මේ පොත්වලින් අපි දෙන්න බලාපොරොත්තු වෙනවා. මේක තමයි ඇත්තටම මේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනේ යටතේ ප්‍රාදේශීය ආහාර ප්‍රවර්ධන ජාතික වැඩසටහන යටතේ අපි ජනාධිපති කාර්යාලයත් එක්ක මේ පොත සම්පූර්ණයෙන්ම අපි සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා සියලුම විහාරස්ථාන වලට දායක ප්‍රජාවන් අතරට පත් කරා. බෞද්ධ කටයුතු නිලධාරීන් හරහා බුද්ධ ශාසන අමාත්‍යාංශයත් ඒකාබද්ධ වෙලා මේ මුළු ලංකාවට මේ පොත යවුවා. ඉලෙක්ට්‍රොනික පිටපත. ඉතින් ඒකින්ද අපිට මේ පොත ඇත්තටම අපි මුදල් හම්බ කිරීමේ පරමාර්ථයකට නෙවෙයි කරේ දැනුම දීමේ පරමාර්ථය. නමුත් අර බොහෝ පිරිස ඉල්ලනවා මේක print කරලාම දෙන්න කියලා. ඒකින්ද අපි සාරාංශ පොතක් නේ ඩොක්ටර් සුජීව අපි හදලා 250ක් වගේ සුළු මුදලකට අපිට දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක තමයි අපේ අභිප්‍රාය. හොඳයි. මම හිතන්නේ මේ පෝෂණය පිළිබඳ බොහෝ කාරණා අපිට කතා බහ කරන්න මේ සීල කාරණා කතා කරන්න කාලේ නොවේ. නමුත් ප්‍රවීණ සුපවේදිනිය මේ තව අපිට මේ කැඳපානේ පිළිබඳව තව කෙටියෙන් දැන කියාගමු අවසාන වශයෙන්. පෝෂණවේදී සුජීව වික්‍රමසිංහ වෛද්‍යතුමනි ඔබතුමියගේ මේ පෝෂණය පිළිබඳව යම් තොරතුරක් දැනගන්නට එහෙම නැත්නම් මේ පිළිබඳව විමසා දැනගන්නට දුරකථන අංකය ඔබතුමියගේ දුරකථන අංකය සඳහන් කරොත් වටිනවා. හැබැයි චෝදනාවකුත් තියෙනවා මේ ඩොක්ටර් සුජීවට කතා කරාම බොහොම සැරට තමයි උත්තර දෙන්නේ කියලා. ඔව් මගේ දුරකථන අංකය 07118 350 382 07118 350 382 අහන එක කෙටියෙන් සරලව අහනවා නම් හොඳයි. සහ වෙලාවක් තියෙනවද කේන්තිය? ඔව් දැන් සමහර වෙලාවට වැඩ අධිකයි. ඉතින් නම් 8න් පස්සේ වගේ රෑ 8න් පස්සේ. ඔව් ඒක පහසුයි. ඒ සමහර වෙලාවට ඒ ඩ්‍රැසින් සා වෙනත් වැඩ තියෙනවා. මට හිතෙනවා ස්වාමීන් වහන්සේ මේ දැන් WhatsApp තියන අයට නම් කෙටි පණිවිඩ තියන අයට නම් ඒ පණිවිඩයක් දාලා තියෙන ගොඩක් හොඳයි. ඔව් පණිවිඩය දැම්මා නම් එතකොට මට පහසුයි මේ ඒ වෙලාව මට රිප්ලයි කරනවා අනිවාර්යයෙන්. ඔව් ඒක ඔය නම්බර එක 07118 350 382 ඒකට කතා අනිත් එක සමහර වෙලාවට මම කිව්ව එක ඒගොල්ලන්ට ඇහෙන්නේ නැහැ. සමහර සිග්නල් ප්‍රශ්නත් ඇති. ඒකට සමාව ඉල්ලනවා දැන්. එහෙම කතා කරන එක වැරදිනේ. ඒගොල්ලන්ට ඒක දැනුණා නම් සමහර වෙලාවල් තියෙනවා ඇත්තටම මේ කෙටි පණිවිඩයකට තමයි උත්තර දෙන්න පුළුවන්. එක්ක රැසීමක ඉන්න පුළුවන්. වැඩ අධික වෙලාවෙ ඉන්න පුළුවන්. හින්දා හොඳම වෙලාව මට හිතුනේ පණිවිඩයක් දෙන්නද. එහෙම නැත්තම් මම ඉස්සර නම් කරන්නේ මේ වෙලාවට ආන්සර් කරන්නේ නැහැ. පස්සේ තමයි ආන්සර් කරන්නේ මට පුළුවන් වෙලාවට. මං හිතුවා ආයේ එකට යන්න. දැන් ඒ ගමම ආන්සර් කරනකොට නේ ඔය ගැටලු වෙන්නේ. එහෙනම් මම හිතන්නේ සුජීව මිස්ටන් කොහොම හරි ආන්සර් කරනවා. අපේ ප්‍රවීණ සුපවේදිනිය සජීවනීය දෘශ්‍යමාත් වෙන කොහොමවත් ආන්සර් කරන්නේ නැහැ කියලා අපි දන්නවා. මොකද මේ එතුමිය ඊටත් වඩා කාර්යබහුලයි කියලා අපි හිතන්නේ. අවසාන වශයෙන් සමාජයට දෙන පණිවිඩයත් ඔබතුමිය සම්බන්ධ කරගන්න කියන්න බෑ. හැබැයි මොකද කිව්වට සම්බන්ධ කරගන්න හැකියාවක් තියෙනවද? ඇත්තට ඔබතුමියට එහෙම පහසු වෙලාවක් හරි මොන හරි මේ පිළිබඳ දැනගන්න තියෙනවා නම් WhatsApp අංකය සඳහන් කරන්න පුළුවන්ද? 077 444යි 21යි 85 කියන අංකයට WhatsApp පණිවිඩයක් WhatsApp පණිවිඩයක්
දුරකථන හරි 8න් විතර වගේ පස්සේ කතා කරනවා නම් වඩාත් හොඳයි. ඇත්තටම වොයිස් මැසේජ් එකක් දාන එක ගොඩක් හොඳයි. දැන් මට සමහර අය දාන වොයිස් මැසේජ් එකට අපිට ඒකට ගෙලින්ම උත්තරේ ලියන්න පුළුවන්. දැන් ඒ වගේ තාක්ෂණික සමහරු බයයි වෛද්‍යතුමා එහෙම දැම්මට මේක ඩිරෙක්ට්ලි මේ කියන්නේ ඍජුවම කතා කරොත් ඒකට ප්‍රතිචාරයක් ලබා ගන්න පුළුවන්. නැමත් පණිවිඩයක් යොමු කරාට ඒකට නැවත ප්‍රතිචාරයක් පණිවිඩයක් ලැබේ එකක් නැහැ කියන අවිශ්වාසය තුළ තමයි මම හිතන්නේ එවැනි දුරකථන මෙතුම් ගන්න. දැන් මම හිතන්නේ මේ කැඳ හැදීම සම්බන්ධයෙන් මම හිතන්නේ ඇත්තටම ගැටලුවක් තියෙනවා නම් සූපවේදිනියටම කතා කරන එක හොඳයි. මොකද ඇත්තටම ප්‍රායෝගිකව අපි කොච්චර වුණත් ප්‍රායෝගිකව මේකේ තියෙන විස්තර කිරීම ඊටාම සාර්ථක වෙන්නේ සූපවේදිනියම විස්තර කරොත්. ඒ වගේම සමහර දුරකථන ඇත්තටම අර ආයෙ කතා කරන්නම් කිව්වට දැන් අපිට එන වෙලාවේ එන ඇමතුම් ගානත් එක්ක එක මේ එකතු ලියාගෙන නමක් දාගන්න බෑනේ. ඒ හින්දා මට සමහර ඒවා ඇත්තටම මේ බැරුණා. ඉතින් එහෙම ප්‍රශ්නයක් අහලා උත්තරයක් ලැබිච්ච නැති අය ඉන්නවනම් නැවත කතා කරන්න කියලා කාර්යනිකව ආයෝජනා කරනවා. හොඳයි. ශ්‍රාවක ප්‍රේක්ෂක හිතවතුනි ඔබ බලයි අද අපේ වැඩසටහනේ අපේ මේ ධර්මාසනේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ වැඩම නොකිරීම පිළිබඳ ඒක අඩුවක් හිඩසක් හිතා ගන්නට එපා. අපි ඉදිරි වැඩසටහන් වලට අපේ පූජනීය ඕපාත සමිති විහාරී ගෞරවනීය ස්වාමීන් වහන්සේ පමණක් නොව තවත් අපේ සිල් සුවඳයි හෙළදිවිය ජාතික වැඩසටහනත් එක්ක ඒකාබද්ධව අත්වැල් බැඳගත් අනුශාසනා කරන තවත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විශාල සංඛ්‍යාවක් ඉන්නව නේද වෛද්‍යතුමා? අපි ඉදිරියේදී ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ වැඩමවීමත් බලාපොරොත්තුෙන් අපි ලබන වැඩසටහනෙන් හමු වෙන්නේ. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ප්‍රවීණ සුපවේදී සජීවනී දෙලොක්කි මහත්මියට අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරනවා. ඒ වගේම අද වැඩසටහනේ පෝෂණය පිළිබඳව වැදගත් කාරණා කිහිපයක්ම අපිට කියා දුන්න අපේ රටේ ඉන්න ප්‍රවීණම පෝෂණවේදී වෛද්‍ය සුජීවා වික්‍රමසිංහ වෛද්‍යතුමියටත් අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කර සිටිනවා. අවසාන වශයෙන් වෛද්‍යතුමා අපිට යමක් කියන්නට තියෙනවාද අපේ ශ්‍රාවක ප්‍රේක්ෂක හිතවතුන්ට අද වැඩසටහනේ කලන මිතුදමයි වසවිස නැසුමයි කියන්නේ. අතරම චාමික මේ විශේෂ කාරණයකුත් මට කියන්න අමතකුණා. එකක් තමයි පහුගිය දැන් දින දෙකකට ප්‍රථම අපේ වකුගඩු විශේෂඥ රෝග විශේෂඥ වෛද්‍යවරියක් ඉතාමත් වැදගත් කරුණු කාරණා කිහිපයක් කිව්වා. සමාජ මාධ්‍යවල ගොඩාක් එක සංසරණ වුණා. මම ඇත්තටම ඒකෙන් දැනගත්තේ ලංකාවේ වකුගඩු රෝගීන් දැනට 15%ක් ඉන්නවලු. කියන්නේ මේ කියන්නේ 6න් 1කට ආසන්න ප්‍රමාණයක් වකුගඩු රෝගීන් වාර්තා වෙන මට්ටමක් වෙනවා. ඒ කියන්නේ ලංකාවේලු වකුගඩු රෝගීන් ප්‍රතිශතය වැඩිම වාර්තා වෙන්නේ මේ ආසියාවේ. වෛද්‍යතුමා මේ පිළිබඳව අපි වෙනම වැඩසටහනක් අපි ඉදිරිපත් කරන්න අපි පොරොන්දුවක් මේ නේද? ඇත්තටම ඔව් මට හිතෙනවා ඒක ගැන විශේෂයෙන් කතා කරන්න. මොකද මේ විෂ නැසීම හා විෂ අපෙන් බැහැර කිරීම සම්බන්ධයෙන් වකුගඩු ප්‍රධාන අවයවයනේ. එතකොට මේ අපි මේ වැඩපිළිවෙල ආරම්භ කරෙත් මේ වකුගඩු රෝග මූලික කරගෙන. ඒ වගේම දැන් තියෙනවලු වකුගඩු රෝග CKD-U CKD-X කියලා රෝග තත්ත්වයක්. ඒ කියන්නේ මේ නිදන්ගත වකුගඩු රෝගයක් තියෙන හේතුව දන්නේ නැහැ. ඒතර මේ සමාජේ ගොඩාක් පැතිරෙන හේතුවක් දන්නේ නැහැ. ඉතින් ඒ වගේම 40% දක්වා මේක වර්ධනය වීමේ සම්භාවිතාවයක් තියෙනවා කියලා එතුමිය කියනවා. ඒ වගේම එතුමිය කතාව විවර කරන්නේ වසවිස තමයි මේකට හේතුව කියලා. එහෙනම් අපි අද තේමා වුණේ මේ නිකිරි මාසයේ පළවෙනි වැඩසටහන විදියට නේ අපේ මිත්‍රත්වයත් එක්ක බද්ධ වෙලා අපි පුළුවන් තරම් අපේ මේ අවයව ආරක්ෂා කරගන්න මේ විසෙන් වසවිසෙන් ආරක්ෂා කරන්න විශේෂයෙන් මේ කැඳ සංස්කෘතියට නැවත පනපවා ගත යුතුයි අපි. ඒ ඍෂි දැහැමි ආහාර විදියට මේ කැඳ වර්ග අපි දිවයින පුරා තැපැල් මාර්ගෙන් අපිට එවන්න පුළුවන්. අපිට අපිව අමතන්න අපෙන් ඒ ගැන දැනුම විමසන්න. ඉතින් ඒ සඳහා අපි සියලු දෙනාට ආරාධනා කරනවා. ඒ වගේම මේ පෙරවස් සමාදන්ව අපි භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේලාගේ නිදුක් නිරෝගී චිරජීවනයේ උදෙසා මේ කැඳ පූජාව ඉතාමත් වැදගත්. එහෙනම් කැඳ අවුලුපත් පූජා කරපු ජාතියක් අපි ඉතිහාසයේ උදෑසන ආහාර විදියට. එහෙනම් ඒ ඉල්ලීමත් කරමින් අද අපි මේ වැඩසටහන සමුදෙනවා. අවසාන වශයෙන් අපි අපේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරනවා. අපේ ජාතිය උත්තමාචාරය පුද කළ යුතුයි. සිල් සුවඳයි හෙළදිවිය ජාතික වැඩසටහන ඍෂි දැහැමි ආයතනයේ ගරු සභාපති නිර්මාතෘ අපේ අධිකරණ වෛද්‍ය කුමුදු දහනායක වෛද්‍යතුමාට ශ්‍රාවක ප්‍රේක්ෂක හිතවතුනි අපි තවත් සත් දිනකින් මෙවැනිම හෙළකිරුළ වැඩසටහනකින් ඔබ හමු වන බලාපොරොත්තුෙන් අපි අදත් සමගන යන්නේ වෙනදා වගේම ඔබට තෙරුවන් සරණයි. සියලුම දානයන් සහ උත්සව අවස්ථා සඳහා ගොවිබිමේ සිට බොජුන්පත දක්වා ප්‍රාණඝාතයෙන් වසවිසින් තොරව දැහැමිව සකස් කළ ආහාර ඍෂි දැහැමි ආහාර වෙතින් සාධාරණ මිලකට ඔබට ලබාගත හැක. නිරෝගීකම අගයන ඔබට දැහැමි හෙළ ආහාර සංස්කෘතියේ අක්මුල් සොයා යන
ඍෂි දැහැමි ආහාර වෙතින් කදිම අවස්ථාවක්. විමසන්න 0.707 500යි 990 උපදේශන සේවා සඳහා 0.777 56යි 68යි 83 0.718 40යි 75යි 28 ධර්ම විජේ පදනම අංක 380 7 සරණ පාර බෞද්ධාලෝක මාවත කොළඹ 7